ආයුබෝවන් ශ්‍රී ලංකාවේ හැමෝම යන සුපුරුදු සංචාරක පාරින් පොඩ්ඩක් අයින් වෙලා නකල්ස් කඳුවැටිය ඇතුලේ හැංගිලා තියෙන නියම නිධානයක් ගැන කතා කරන්නයි අද මේ සූදානම. ඒ තමයි රිවර්ස්ටර්න්. ඇත්තටම හැමදාම යන සෙනග පිරුණු තැන් වලින් හෙම්බත් වෙලා වගේද දැනෙන්නේ. සෝබාදහම එක තනියම නිස්කලංකව ටික වෙලාවක් ගත කරන්න තැනක් හොයනවාද? ඒවනම් ඉතින් හරියටම හරි තැනටයි ආවිත් තියෙන්නේ. මොකද මේ විග්‍රහයෙන් අපි හෙළිදරව් කරන්න යන්නේ අන්න ඒ වගේ හැංගුණු නිධානයක් ගැන. අපි එකට මේ ගමන ගිහින් බලමු. මේකට නිකම්ම නමක් නෙවෙයි තියෙන්නේ හරිම බලවත් අන්වර්ථ නාමයක් ශ්‍රී ලංකාවේ කුඩා හොටන් තැන්න. හොටන් තැන්නේ අසිරියට කොහෙත්ම දෙවෙන්නේ නැති ඇස් අදහ ගන්න බැරිතරම් ලස්සන භූදර්ශනයි සරුසාර ජෛව විවිධත්වයයි නිසා තමයි ඔය නම ලැබිලා තියෙන්නේ. හරි. එහෙනම් අපේ ගවේෂණය පටන් ගමු. මුලින්ම බලමු මේ කියන රිවර්ස්ටර්න් හරියටම තියෙන්නේ කොහෙද? අනික එතනට යන පාරත් කොච්චර ලස්සනද කියලා. රිවර්ස්ටර්න් තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ඇතුලේ. ඒ කියන්නේ කඳු, ඝන කැලෑවා, උඩ ඉඳන් පහළට කඩාගෙන වැටෙන දියඇලි මේ ඔක්කොම එකට එකතු වෙච්ච පුදුමාකාර බිම් කඩක්. ඇත්තටම ලංකාවේ තියෙන ශාස්ත්‍රීයම පරිසර පද්ධති වලට හොඳම උදාහරණයක්. රත්තොට ඉඳන් රිවර්ස්ටර්න් වලට යන ගමන ඒකම වෙනමම අත්දැකීමක්. පාර දිගටම බලන්න ලස්සන දේවල්. මුලින්ම එල්ලෙන පාලමක් එක්ක තියෙන බමරකිරියල්ලේ අසිරිය නියමයි. ඊළඟට අපේ පළවෙනි නැවතුම රිවර්ස්ටර්න් ටවර් එක. එතනින් ටිකක් ඉස්සරහට යද්දී පිටවල පතන කියලා හරිම විශේෂ තැනිතලාවක් හම්බ වෙනවා. අන්තිමට මනරම් සේර ඇල්ලක් දැක්කම ඒ ගමන සම්පූර්ණ වෙනවා. හොඳයි. දැන් තමයි අපි ලෑස්ති වෙන්නේ මේ ගමනේ තියෙන හොඳම සහ ඇඟට ටිකක් අමාරුම කොටසට. ඒ තමයි අභියෝගයේ කූට ප්‍රාප්තිය. ඒ කියන්නේ රිවර්ස්ටර්න් වල ප්‍රසිද්ධම දර්ශනීය තැනට කන්ද නගින එක. රිවර්ස්ටර්න් යන ගොඩක් දෙනෙක්ගේ ප්‍රධානම අරමුණ මේක තමයි. පිටවල පතන තැනිතලාවේ ඉඳන් කඳු මුදුනටම යන ඒ අමතක නොවන කඳු නැගීම. දුර කිලෝමීටර් 2.5යි. ඒත් ඉතින් ඒ ඉලක්කමට රැවටෙන්න එපා. පටුවඩි පාරවල් සමහර තැන්වල තියෙන අසමාන බිමේක මේක නිකම්ම ඇවිදගෙන යන ගමනක් නෙවෙයි. හැබැයි ඒ අභියෝගය තමයි මේකේ නියම ගතිය. හැබැයි ඒ මහන්සියේ ඒ අභියෝගයේ ප්‍රතිඵලය වචනෙන් කියන්න බැරි තරම්. ඒ තමයි මිනි වර්ල්ඩ්ස් එන්ඩ්. එහෙමත් නැත්නම් කුඩා ලෝකාන්තය. මෙතනදි වෙන්නේ පුදුම දෙයක්. ඉස්සරහට තියෙන භූදර්ශනය එක පාරටම නාටකාකාර විදිහට පහළට කඩාගෙන වැටෙනවා. එතකොට පහලින් පේන නකල්ස් කඳුවැටිය සම්පූර්ණ දර්ශනය ඇත්තටම විස්මයජනකයි. ඒ ලස්සන දර්ශනයෙන් හිත පිරීලා තියෙන වෙලාවෙම අපි දැන් බලමු ඒ දර්ශනයට ජීවය දෙන දේවල් ගැන. මොකද රිවර්ස්ටර්න් කියන්නේ නිකම් කඳු මුදුනක් විතරක් නෙවෙයි. ඒක ජීවයෙන් පිරුණු බිමක්. ඇත්තටම රිවර්ස්ටර්න් කියන්නේ ලංකාවේ තියෙන වටිනාම තෙත්කලාපීය වනාන්තර පද්ධතියේ කොටසක්. අනේ නිසාම තමයි මේ පළාත අපේ රටටම විතරක් ආවේනික වුණු දුර්ලභ වනසතුන් ගොඩකගේ ආරක්ෂිත නවාතනක්, ඒ කියන්නේ අභය භූමියක් වෙලා තියෙන්නේ. ස්වභාව ධර්මයට ආසයට නම් මේක පාරාදීසයක් වගේ. විශේෂයෙන්ම කුරුල්ලෝ ගැන උනන්දු නම් ශ්‍රී ලංකා බුෂ් වෝබ්ලර්, ශ්‍රී ලංකා ලී පරවියා වගේ අපේ රටේ විතරක් ඉන්න විශේෂ බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ගස් උඩ දඟලන දම් පැහැති මුහුණැති කොළවනුරෝ, යෝධ ලේනුන්, ඊට අමතරව මේ ඝන කැලෑව ඇතුලේ හැංගිලා ඉන්න එක එක ජාතිය උරගයින්, උභය ජීවීන්, මේ හැමදේම තමයි මෙහි ජෛව විවිධත්වය. මේ ශාස්ත්‍රීය බිම මැදින් ගලාගෙන යන තෙල්ගමු ඔය මුළු පරිසර පද්ධතියටම ජීවය දෙනවා කිව්වොත් හරි. ඒ වගේම කඳු නැකලා මහන්සි වුණාම ඒ සීතල වතුර පාර ළඟට වෙලා පොඩ්ඩක් විවේක ගන්න නියම තැනක්. රිවර්ස්ටර්න් කියන්නේ නිකම්ම කැලෑවක් විතරක් නෙවෙයි. මේ බිමට බැඳුණු ගැඹුරු සංස්කෘතියකුයි ඒක රැක ගන්න මිනිස්සු ගැනයි අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඉතින් අපේ හතරවෙනි කොටස තමයි සංස්කෘතිය සහ සංරක්ෂණය. රිවර්ස්ටර්න් වල නියම වටිනාකම තේරුම් ගන්න මේ වෙනස හරියටම දැනගන්න ඕන. වෙන ගොඩක් තැන්වල තියෙන සෙනග පිරුණු හැමදේම සල්ලි වලට මිකුණන සංචාරක ව්‍යාපාරය වෙනුවට රිවර්ස්ටර්න් අපිට දෙන්නේ තාමත් කිසිම කෙනෙක් අත නොගහපු ඒ පෞරාණික සුන්දරත්වයේ ඒ විදිහටම තියෙන පරිසරයක අත්දැකීම. ඉතින් මේ නොකිලිටි බව රැකගන්න තිරසාර සංචාරක ව්‍යාපාරයක් තියෙන එක අත්‍යවශ්‍යයි. ඒකෙන් මේ බිදෙන්න පුළුවන් පාරිසරික සමබරතාවය ආරක්ෂා වෙනවා. ඒකම මංග පෙන්වන්නන් හරහා ඒ පළාතේ මිනිස්සුන්ටත් ආදායමක් ලැබෙනවා. මේ හැමදේම නිසා මෙහෙට එන අයට ඇත්තම අව්‍යාජ අත්දැකීමක් ලැබෙන බවට සාතිකයක් තියෙනවා.
රිවර්ස්ටන් වල සුන්දරත්වය කඳු දියැලි වලට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ ජීවිත එක්ක ගැඹුරටම බැඳිලා තියෙනවා. තාමත් පරණ කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරන ගම්මාන පරම්පරා ගානක් තිස්සේ කරගෙන ආපු හෙල්මුළු කුඹුරු සහ එහෙදි හමු වෙන මිනිස්සුන්ගේ අව්‍යාජ හිනාව මේ ඔක්කොම රිවර්ස්ටන් කියන්නේ මොකක්ද කියඩගේ කොටසක්. ඉතින් මේ හැමදේම එකට එකතු කරලා බැලුවම අපිට පේනවා රිවර්ස්ටන් කියන්නේ කොයිතරම් දුර්ලභ කොයිතරම් විශේෂ තැනක්ද කියලා. ස්වභාවික සුන්දරත්වය, ඇඟ කිලිපොළ යන ත්‍රාසජනක අත්දැකීම්, හිතට පුදුම සහනයක් ගේන නිස්කලංක බව මේ තුනම එකම තැනකදී හරියටම බැලන්ස් වෙලා දින තැනක්. එහෙමනම් සෝබාදහමේ සැබෑම නිස්කලංක බව හිතේ හැකේට අත්විඳින්න ඒ අසිරිය S2 දැක බලා ගන්න සූදානම්ද?